කොහොමද ඔයාලට මගේ කටහඬ ආපහු ඇවිල්ලා නේද ටිකක්. තාම හොඳටම හොඳ නැහැ. ඉතින් මේකත් ඕගොල්ලෝ සැරින් සැරේ මගෙන් අහපු ප්‍රශ්නයකට ඇත්තටම උත්තරයක්. ඒ කියන්නේ මම බර අඩු කරගත්තේ කොහොමද? මම මොනවද කරේ කියන දේවල් හැමෝම වගේ මගෙන් අහලා තියෙනවා. ගොඩාක් දේවල් කළා. ජිම් යන එකට අමතරව. දැන් ඒ කරපු දේවල් වලින් ගොඩක් වැදගත්ම දෙයක් තමයි මටම චැලෙන්ජස් කරගත්තා. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට මම චැලෙන්ජ් කරගත්තා හරි. මම මේක දවස් 10කට කරනවා. දවස් 20කට මම මේක කරනවා. දවස් 30කට. ඔයගොල්ලෝ මගේ පරණ වීඩියෝස් බලුවා නම් දැකලා ඇති ඒ වගේ චැලෙන්ජස් තියෙනවා. ඉතින් දැන් පහුගිය දවස් ටිකේ රෙඩ වෙලා හිටපු හින්දා කෑමෙනුත් පොඩ්ඩක් පරිස්සම අඩු වුණා. ඒ වගේම ජිම් එකට ගියෙත් නැහැ. ඒ හින්දා මම තීරණය කළා හෙට ඉඳන් දවස් 10ක් ආපහු අලුත් චැලෙන්ජ් එකක් කරන්න. චැලෙන්ජ් එක ගැන කියනවා නම් ඉස්සෙල්ලම මේ දවස් 10 ඇතුළත මම කිසිම විදියකට සීනි ඇඩඩ් ෂුගර් තියෙන කිසිම දෙයක් කන්නේ නැහැ. සීනි වෙනුවට මම ආදේශකයක් පාවිච්චි කරනවා මේ වීඩියෝ එකේදී මම ඒක ඔයගොල්ලන්ට ඉස්සරහදී කියන්නම්. ඊට අමතරව මම දවසට අඩුම වතුර ලීටර් 2ක් බොනවා. ඒක තමයි මගේ මේ චැලෙන්ජ් එකේ එක කොටසක්. ඇත්තටම අඩුම වතුර ලීටර් 3ක් 4ක්වත් බොන්න ඕන. හැබැයි ඇත්ත කතාව අපි එච්චරවත් බොන්නේ නැති හින්දා මම ප්‍රැක්ටිකල් ගෝල් එකක් තියාගත්ත අඩුම ලීටර් 2ක් කියලා. එතකොට තුන්වෙනි එක තමයි මම ඊළඟ දවස් 10 අනිවාර්යෙන්ම වර්ක්අවුට් කරනවා. ඒ කියන්නේ ජිම් එකේ හරි ගෙදරදී හරි එළියේදී දුවලා හරි ඇවිදලා හරි මම කොහොම හරි වර්ක්අවුට් කරනවා. ඊට අමතරව මම බත් කන එක අඩු කරනවා. කන්නේ නැහැ කියන්නේ. මොකද අපි ලංකාවේනේ බත් නැතුව බෑ. හැබැයි පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ කෝප්ප බත් කෝප්ප අඬු කෝප්ප භාගයකටත් අඩුවෙන් පුළුවන් තරම් කරනවා. ඒකට මම කරන්නේ බැලන්ස් කරන්න. ඉතින් වැඩි පොර ඇඩිෂනල් දේවල් ටිකක් ගන්නවා. එතකොට අනිත් එක තමයි මම දවසට කොහොම හරි කරලා වැදගත් පොතක පිටු 10ක් කියවලා ඒකේ නෝට්ස් ගන්නවා. මම ඔයගොල්ලෝ දැකලා ඇති අහලා ඇති 75 days hard challenge කියලා එකක් තියෙනවා. නැත්තම් සර්ච් කරලා බලන්න. ඒක ටිකක් අමාරුයි. මම ඇත්තටම හිතන් ඉන්නවා තව මාසයක් දෙකක් ගිහිල්ලා ඒ challenge එකත් දවස් 75ට කරන්න. ඉතින් මේක first step එකක්. ඉතින් ඒකේ තියෙන දෙයක් තමයි දවසකට පොතක් කියවලා පොතක පිටු 10ක් කියවලා මමන්ට හිතන විදියක නෝට් එකක් දාන එක. ඊට අමතරව ඉතින් මම හැමදාම මේ දවස් 10 මුල ඉඳන් ඒ කියන්නේ අද ඉඳන් මම progress photo එකක් ගන්නවා. මම එතකොට ඒක මටම මොටිවේෂන් එකක් නේ. බඩ අඩු වෙන්න ඉඩ තියෙනවා, මූණ අඩු වෙන්න ඉඩ තියෙනවා. ඔය වගේ දේවල් අපිට චෙක් කරගන්න පුළුවන් අපි ඩේලි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගත්තොත්. ඕක තමයි ඉතින් ඔය දවස් 10 චැලෙන්ජ් එකේ තියෙන්නේ. එතකොට මේ වීඩියෝ එකේ ඔය වගේ චැලෙන්ජ් එකක් කරනකොට සාමාන්‍යයෙන් 3 වේලම හොඳට කන්න ඕන. හොඳට කියන්නේ බඩ පැලෙන්න අර අපි බත් එකම හීම බෙදාගෙන එහෙම කණ එක නෙමෙයි මම කියන්නේ. ඒ වුණාට අපි අපේ කැලරිස් ටික ගණන් කරගෙන කන්න ඕන. මම සාමාන්‍යයෙන් උදේට කන කෙනෙක් නෙමෙයි. ඒක හොඳ නැහැ. මම කාටවත් කියන්නේ ඒක හොඳයි කියලා. හැබැයි මම ඉන්ටර්මීඩියට් ෆාස්ටිං කරලා පුරුදු වෙලා මට ඒක එහෙම්මම පුරුද්දක් විදියට තියෙනවා. ඒ වුණාට මම මේ වගේ චැලෙන්ජ් එකක් කරනකොට දැන් මම කිව්වනේ මම බත් අඩු කරනවා කියලා. ඒ කියන්නේ දවල්ට කන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා බ්‍රෙක්ෆාස්ට් එකට මට කැමති විදියට මට ආස හිතන විදියට මම පොඩි දෙයක් හදා ගන්නවා. එතකොට ඒක අර උදේට මට යන්න කලින් කන්න බැරි වුණා. මට ඔෆිස් එකට අරගෙන ගිහිල්ලා හරි කන්න පුළුවන් වෙන තමයි මේක හදන්නේ. මේක ඔයගොල්ලෝ ගොඩක් වීඩියෝස් වල දැකලා ඇති. මම දවස් 3කට හදාගන්නේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා. හේතුව මම සිකුරාදා නිවාඩු. එතකොට මට ගෙදරදී මොනවා හරි හදාගෙන කන්න පුළුවන්. ඊට පස්සේ ප්ලෑන් එක සෙනසුරාදා ඉඳන් ඊළඟ සතියට ප්‍රෙප් එකක් කරන්න. ඉතින් මේ දවස් 3ට මම කරන්නේ දවස් 2ක් චියා පුඩින් එකක් හදාගන්නවා. එක දවසකට ඕවර්නයිට් ඕට් එකක් හදාගන්නවා. මේ තුනම ප්‍රීපෙප් කරලා ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි ඕවර්නයිට් ඕට් එක හදාගන්නවා. මම පාවිච්චි කරන්නේ මේ කෙලොග්ස් එකේ ඉන්ස්ටන්ට් ඕට් එක. ඒකෙන් half cup කෝප්ප භාගයක් දාගන්නවා. ඊට පස්සේ ඒකට අපි දාගමු මම පාවිච්චි කරන්නේ ආමන්ඩ්. මේක වැනිලා ෆ්ලේවර් එකක්, no sugar. ආමන්ඩ්. දැන් මේකටත් පුළුවන් තරම් ඕගොල්ලෝ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි නොකර ඉන්න try කරන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් ඕට්ස් ටික වැහෙන්න වගේ ෆිල් කරගන්න. ඊට පස්සේ මම මේකට තව දානවා ග්‍රීක් යෝගට්.
ග්‍රීක් යෝගට් ඇත්තටම ඇඟට හරි හොඳයි. ඕගොල්ලොන්ට ග්‍රීක් යෝගට් නැත්තම් පුළුවන් මීකිරි අර සීනි දාපු නැති කර්ඩ් පාවිච්චි කරන්න. ඒකත් හොඳයි. ඊට අමතරව මං කිව්වනේ අර සීනි වෙනුවට මම ආදේශකයක් දාගන්නවා කියලා. ඉතින් මේක නැචරල් හනි එකක්. මේක zero sugar හනි එකක්. ඕගොල්ලොන්ටත් බලන්න ලංකාවේ මී පැණි තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මේක නම් ඩුබයි බ්‍රෑන්ඩ් එකක්. අල්ෂිපා කියලා මම මේක UAE ඉද්දිත් පාවිච්චි කරලා තිනවා. අන්න ඒකෙන් චුට්ටක් දාගන්නවා ටේස්ට් එකට. මම ගොඩක් හනි පාවිච්චි කරන්නේත් නැහැ. අර පොඩ්ඩක් ටේස්ට් එක එන්න පැණි චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා ඊට පස්සේ මම මේකට ෆෘට්ස් වර්ග 3ක් ගත්තා. බ්ලූබෙරි, රාස්බෙරි, බ්ලැක්බෙරි. මේකට ඕගොල්ලන්ට කැමති වර්ගයක් පොයන්න පුළුවන්, පළතුරු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට බ්ලැක්බෙරි ටික දාලා මං කන දවසට, ඒ කියන්නේ හෙට කයිද අනිද්දා කයිද කියන්න දන්නේ නැහැ. එදාට මම මේකට කෙසෙල් ගෙඩියකුත් කපාගෙන දාගනිමි. මෙහෙමයි ඕගොල්ලන්ට මේකට ගොඩක් දේවල් ඇඩ් කරගන්න පුළුවන්. නට්ස් වර්ග, ඒ කියන්නේ කජු, ආමන්ඩ්ස්, මුද්‍රස් පලන් දානවා නම් ඒ ඕන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. මේක හරි හෙල්දි. ඒ හින්දා එක බැලන්ස් වෙන විදියට ඕගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදියට වහලා ෆ්‍රිජ් එකට දාන්න තමයි තියෙන්නේ. ඊළඟට අපි චියා පුඩින් එක හදාගමු. චියා සීඩ් තියෙනවා ලොකු පැක් එකක් නේ. ඒකෙනුත් ඒකෙනම් කොප්ප භාගයක් වැඩි. කොප්ප කාලක් නේද මේක? ඔව්. quarter cup මේකෙන් එකක් දාගෙන ඒකටත් අපි කරන්නේ අර ආමන්ඩ් මිල්ක් එකම දාන එක. දෙකම එකම වගේ process එක තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් දාන දේවල් ඕගොල්ලොන්ට ඇත්තටම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඕගොල්ලොන්ට කැමති විදියට රස හිතන විදියට ග්‍රීක් යෝගට් දානවා මම මේකට. පැණිත් දාගන්නවා ඒ විදියටම. අර මං කිව්වා වගේ මේකටත් ඉතින් ඕගොල්ලොන්ට නට්ස් වර්ග, ඒ කියන්නේ දැන් මික්ස් කරන්න ඕනේ කන වෙලාවට. එතකොට කුරුඳු කුඩු, සිනමන් පවුඩර් ටිකක් එහෙම දාගෙන, මම නම් සිනමන් පවුඩර් වලට ආස නැහැ. එහෙනම් මම මෙහෙම්මම තමයි ගන්න. මේකට මම දාගන්නවා රාස්බෙරි ටික. ඉතින් ඔය වගේම මම අනිත් එකත් හදාගෙන ඒකට බ්ලූබෙරි ටික දාගන්නවා. දාගෙන අර කිව්වා වගේ මට හිතුනොත් කන දවසට උදේට මේකට කෙසෙල් ගෙඩියක් හරි කෙසෙල් ගෙඩි භාගයක් හරි දාගන්නවා. ඉතින් මේ විදියට ඕගොල්ලොන්ට මේවා හදලා ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. මම නම් මෙහෙමයි දවස් 2කට 3කට එහා හදලා තියන්න රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. හැබැයි ඉතින් සතියකට විතර තියාගන්න පුළුවන්. මම සමහර දවස් වලට එහෙම හදලා තියෙනවා. ඉතින් මේ වගේ හදාගෙන තියාගත්තාම කෑම එකක් ඕගොල්ලොන්ගේ ඩිසිප්ලින් වලට හරි ලේසි. ඩිසිප්ලින් කියන දේ බර අඩු කරගන්නකොට සෑහෙන්න වැදගත් වෙච්ච දෙයක්. අපි අනිවාර්යෙන්ම අපේ චැලෙන්ජ් එක ෆලෝ කරන්න ඕන. ඉතින් මේ අද බ්‍රෙක්ෆාස්ට් එක මම බොහෝ දුරට ලන්ච් එකටත් ප්‍රෙප් වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. එහෙම කළොත් ඒක ෂෙයා කරන්න. එහෙනම් හම්බුම ඊළඟ වීඩියෝ එකෙන්. බයි.